සිරසගේ 15 වීඩියෝක මේකදී අපි කතා කරන්න යන්නේ කොහොමද යූසර්ගේ සෙලගේ ඩෑෂ්බෝඩ් එකේ ස්ටෝ ෆ්‍රන්ට් එක හදන්නේ කොහොමද කියලා අපි ඒක ඩිසයින් එක මොනවද කියලා බලමු. මුලින්ම ලොග් වෙලා අපේ ඩෑෂ්බෝඩ් එකට ගියට පස්සේ මෙන්න මේ වගේ පබ්ලික් ස්ටෝ කියන ටැබ් එකට ක්ලික් කරන්න ඕන. මේ ක්ලික් කරාම මේ වගේ UI එකක් තමයි ඩිසයින් කරලා තියෙන්නේ. අපිට මෙතනින් සෝට් කරන්න පුළුවන් විදිහට ඩිසයින් එකක් තියෙනවා. වගේ මෙතනට ස්කිල් ඇඩ් කරන්න පුළුවන් විදිහට ඩිසයින් එක තියෙනවා. ඊළඟට මෙතන ලිස්ට් ඩවුන් කරලා තියෙනවා අපේ ඇඩ් කරපු ප්‍රොඩක්ට්ස් ටික. ඒ වගේම මෙතන පේජ් නේෂන් එක තියෙනවා. මේ විදිහට තමයි මගේ ඩිසයින් එක මම කරලා තියෙන්නේ. අපි බලමු මේකේ බෑක් එන්ඩ් එක ෆ්‍රන්ට් එන්ඩ් කෝඩ් එක මොනවද කියලා. මේක මම හදලා තියෙන සෙලර් ඩෑෂ්බෝඩ් එකේම තමයි. සෙලර් ඩෑෂ්බෝඩ් එකේම ටැබ් නැවිගේෂන් යටතේ මම ටැබ් එකක් හදලා තියෙනවා පබ්ලික් ස්ටෝ කියලා. ස්ටෙප් එකක් දාලා ඒකට මෙන්න මේ ලින්ක් මම ලින්ක් කරලා තියෙනවා. ඊට පස්සේ මම මෙතනදි බලලා තියෙනවා else if එකක් දාලා ටැබ් එක සමානයිද ටැබ් එක ස්ටෝ ෆ්‍රන්ට් එකට equal ද කියලා. එහෙම equal නම් තමයි මේ section එක පෙන්නන්නේ. මේ section එකේදී මම h2 එකක් දාලා store front කියලා text එකක් දාලා තියෙනවා. වගේම free class එකකුත් මෙතනට දාලා තියෙනවා. මෙතනට මම add skill කියලා product register.php එක link කරගෙන තියෙනවා. ඒ වගේම sorting and filtering part එක යන්නේ මෙතන. ඊළඟට මෙතන තියෙන්නේ store front එකේ අපේ product grid එක. ඒවගේ මෙතන ප්‍රඩක්ට් කාඩ් එකක් ස්ටාර්ට් වෙනවා. මේ තියෙන ඉමේජ් එක, මේ තියෙන ස්ටේටස් බැජ් එක, ඒ වගේම මෙතන ලෙවල් බැජ් එක අරගෙන තියෙනවා. ඊළඟ මේ ප්‍රොඩක්ට් ඉන්ෆෝ යටතේ ටයිටල් එක, මෙතන ඩිස්ක්‍රිප්ෂන් එක, මෙතන රේටිං එක, වගේ මෙතන ප්‍රයිස් එක, ඒ වගේ මෙතන ඇක්ෂන් යටතේ මම එඩිට් සහ ඩිඇක්ටිවේට් ඇක්ටිවේට් කියන ස්ටේටස් එක පෙන්වන්න පුළුවන් විදිහට මෙතන ඩිසයින් එක දාලා තියෙනවා. මෙත් ඒ වගේම කාඩ් එකක් මම රිපීට් කරලා තියෙන්නේ. අන්තිමට මම පේජ් ඉනිෂන් එකට මේ වගේ ඩිසයින් එකක් දාගෙන තියෙනවා. අන්තිමට මම ෆුටර් එක ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා. මේ විදිහට තමයි මගේ ඩිසයින් එක මම අපේ ස්ටෝර් ෆ්‍රන්ට් එකේ ඩිසයින් එක විදිහට තමයි මම හදලා තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. thank you.